අයුබෝවන් ගොඩනෙක්ගේ ඉල්ලීම නිසා ගණදෙවියන්ට වන්දනා කරන්න අවශ්‍ය ගාථා ටික අරගෙන ඔන්න මම ආවා. ගණදෙවියන් වන්දනා කරන්න අවශ්‍ය තවත් ගාථාවක් නැතිනම් තවත් මන්ත්‍රයක් වෙන බල සම්පන්න ගණේෂ් ගයාත්‍රී මන්ත්‍රය ගැන වැඩිදුර විස්තර අපි දැන් බලමු. බලගතු ගණේෂ් ගයාත්‍රී මන්ත්‍රය දිනපතා ගායනා කිරීමෙන් අපිට අත්වෙන වාසි මොනවද කියලා අපි දැන් බලමු. එදා දවසේ අපිට නිවැරදි මඟ පෙන්වීම දෙන්න කියලා අපි ඉල්ලන නිසා එදා දවසට අදාළ නිවැරදි තීරණ ගැනීමේ හැකියාවත් නිවැරදි මාර්ගය තෝරා ගැනීමට ඇති හැකියාවත් ගණදෙවියන් අපිට ලබා දෙනවා. ඒ වගේම එදා දවසේ ඇතිවන බාධක නැති වෙලා යනවා. අපේ වැඩ කටයුතු සාර්ථක වෙනවා. පවුලේ අයගේ ධන වාසනාව ටිකක් වැඩි වෙනවා. ඒ වගේම බුද්ධි වර්ධනයට සහ නිවැරදි තීරණ ගැනීමට අපේ මනස හුරු වෙනවා. මානසික ඒකාග්‍රතාවය වැඩි වෙනවා. එහෙනම් අපි දැන් බලමු මේ ගාථාව ගායනා කරන්නේ කොහොමද කියලා. සෑම දිනකම 108 වරක් කිව හැකි නම් ඉතාමත් හොඳයි. හැබැයි අපි කාර්ය බහුලත්වය නිසා දවසකට 7 වරක් හෝ 3 වරක් ගායනා කිරීම යහපත්. දිනපතා ගායනා කරන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒ වගේම මේ ගාථාව ගායනා කරන්න නිශ්චිත වේලාවක් කියලා දෙයක් නැහැ. ඔබට පහසු වේලාවක ගාථාව ගායනා කරන්න පුළුවන්. මේ මන්ත්‍ර දෙකම එකම දවසේ ඔබට ගායනා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් එක මන්ත්‍රයක් එක දවසක කියලා අනිත් මන්ත්‍රය ඊළඟ දවසේ කියලා ඒ විදිහට මාරුවෙන් මාරුවට මේ මන්ත්‍ර දෙකම ගායනා කරන්නත් පුළුවන්. එය ඔබේ කැමැත්ත පරිදි සිදු කරන්න. මේ ගාථාවේ තේරුම තමයි ගණදෙවියනි, ඔබේ ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් අපි අපකැප වී සිටිනවා. වක්‍ර වූ දලදරණ දෙවියනි, ඔබ උදෙසා අප බවුන් වඩනවා. දලදරණ ගණදෙවිඳුනි, ඔබ වහන්සේ අපට නිවැරදි මාර්ගය පෙන්වලා දෙන්න. මේ වීඩියෝ එකෙන් ඔබ යමක් ඉගෙන ගත්තා නම් යාළුවන්ට කියන්න ෂෙයා කරන්න. මේ වගේ තව විස්තර දැනගන්න දිගටම අපිත් සමග රැඳී සිටින්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ගණදෙවියන්ගේ ආශිර්වාදයෙන් නිරතුරුවම ලැබෙන සුන්දර යහපත් දවසක් ඔබට උදා වේවා.